රටක පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම රජයක මූලික කාර්යභාරයක් වෙනවා. එහිදී රටේ නීතිය ආධිපත්‍යය තහවුරු කිරීම ආණ්ඩුව සතු මූලික වගකීමක්. කෙසේ නමුත් මේ වන විට රට පුරා සිදුවෙන වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, තර්ජනය කිරීම වළක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. මා විසින් මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හමුවේ ප්‍රශ්න කර ඇතත් මෙතෙක් ප්‍රමාණවත් විසඳුම් ලැබිලා නැහැ. ඒ නිසා ඒ සඳහා වූ ආණ්ඩුවේ වගවීම පිළිබඳ ප්‍රශ්න මම යොමු කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන නියෝජිතයෝ වගේම ඊට වැඩි ප්‍රමුඛතාවයක් අපි ලබා දෙන රටේ පුරවැසියන් ලක්ෂ 220ක් අපේ රටේ ජනතාව. ඒ අය බරපතල භීෂණයකට ලක් වෙලා තිබෙනවා. අද කොයි මොහොතේ වෙඩිවදීද තමන්ගේ නිවස තුලද, කාමරය තුලද, මහපාරේද, වැඩබිමේද, වැඩබිමට යනකොටද, වැඩබිමෙන් එනකොටද, උසාවිය ඇතුළේද, අධිකරණ සංකීර්ණ ඇතුළේද, විනිශ්චයකාරවරුන් ඉදිරියේද, අද හැම තැනකම මේ මහා භීෂණය ක්‍රියාත්මක වෙනවා.